මේ පොත කියවට පස්සේ මට හිතුනේ අපි ඇත්තරම බය වෙන්න ඕනේ මැරුණ මිනිස්සුන්ට නෙවෙයි පණ පිටින් ඉන්න මිනිස්සුන්ට කියලා. සසර සරා මේ පොත ලියලා තියෙන්නේ දිනාලි තාරිකා තල්පාවිල. මේ පොත මම කොච්චර කුතුහලයකින් කියවද කියලා කිව්වොත් මට මේ පොත පැත්තකින්වත් තියන්න හිතුන්නේ නැහැ. මේ පොතේ ඉන්නවා අහස්, දාරා, මధు, තේජා කියලා යාළුවෝ කණ්ඩායමක්. මේ කණ්ඩායම යනවා නිවාඩුවක් ගත කරන්න බංගලාවකට. ඔන්න එතනදී තමයි කතාව පටන් ගන්නෙ. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේක අතර සාමාන්‍ය හොල්මන් කතාවක් වගේම කියලා. හැබැයි මේ පොත ටිකක් ඊට වඩා වෙනස් විදිහට තමයි යන්නේ. අප්‍රකාශිත ආදර කතාවක් තියෙනවා මේ පොත ඇතුලේ. එතකොට මේ ලස්සන ආදර කතාවත් හිමින් හිමින් ගලාගෙන යනවා. ඒත් ඉතින් මේ සිද්ධ වෙන අద్භූත දේවල් එක්ක මේ කතාව කොහෙන් නතර වේවිද කියලා බලන්න නම් මේ පොත අනිවාර්යෙන් කියවන්න වෙනවා. ඇත්තටම කිව්වොත් මේ පොත කියවගෙන යනකොට අහස් කියන්නේ ඇත්තටම කවුද? දාරා කියන්නේ ඇත්තටම කවුද? මේගොල්ලෝ පසුපස එන මේ අද්භූත ආත්මය කවුද කියන එක මට ලොකු කුතුහලයක් වෙලා තිබ්බේ. ඉතින් අවසානයේම නොහිතපු විදියට තමයි කතාවත් අවසන් වුනේ. ඔයා මේ වයිබ් එකේ පොත් වලට ආස කෙනෙක් නම් කොහොමඩවත් මේ පොත මිස් කරගන්න එපා.